1588 දී පෘතුගීසීන් කුඩා බලකොටුවක් විදිහටත් 1640 දී ලන්දේසීන් පුළුල් බලකොටුවක් ලෙසත් 1796 දී බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයට හසුව අද වන විට යුනෙස්කෝ ලෝක උරුමයක් වුණු ගාලුකොටුව නැතිනම් ගාල්ලේ පැරණි නගරය අද අපේ සංචාරය වෙනවා. ගාලුකොටුව සංචාරයකදී මේ අපි කියන්න යන කරුණු ඔයාටත් ගොඩක් වැදගත් වෙයි. මේ දකින්නේ පෘතුගීසි ලාංඡනය. මේකේ ගොඩනැගිල්ලේ ඉදිරිපස මේ විදිහට තිබුණට අපි මේ ගොඩනැගිල්ලෙම එහා පැත්තට ගියාම දකින්න පුළුවන් ලන්දේසීන්ගේ ලාංඡනය. මේ තියෙන්නේ ගාලුකොටුවේ පරණම සහ විශාලම ගහක්. මේ ළඟින්ම අම්බලමත් දකින්න පුළුවන්. අදටත් අපේ රටේ නොපුහුණු පොලිස් නිලධාරීන් පුහුණු කරන ආයතනය තමයි මේ ගාලුකොටුවේ තියෙන්නේ. මේ අපි ආවේ තවත් සුවිශේෂී තැනකට. මේ දකින්නේ ලංකාවේ පළවෙනි සහ පැරණිම දෙල්ගස. ඒකේ අතීතය වෙනම කතාවක්. සිංහලයාගේ ශක්තිය හීන කරන අදහසින් මේ දෙල්ගස ඔවුන් අපට දායාද කරත් සිංහලයා මේ දෙල් කාලා තියෙන්නේ ඒ විසනසන පොළොත් එක්ක. මේ දකින්න තියෙන්නේ ඉපැරණි වෙඩි බෙහෙත් ශාලාවක්. ඒ කාලේ යුද්ධවලදී භාවිතා කරන්නට ඔවුන් වෙඩි බෙහෙත් ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ ස්ථානවල. මේ ඉන් එකක් පමණයි. මේ තියෙන්නේ තවත් ලස්සන තැනක්. 1939 දී බ්‍රිතාන්‍යයන් විසින් නිදි කරපු ප්‍රදීපාගාරය තමයි මේ දකින්න තියෙන්නේ. අහලා තියෙනවද රැම්පට් පාගමන? ඉන්දියන් සාගරයේ වගේම නගරයේ දර්ශනීය දසුන් නරඹමින් මේ විදියට ඇවිද යන එක තමයි ගාලුකොටුවේ රැම්පට් පාගමන. එක්දස් 924 දී ඉදිවෙච්ච ගාලුකොටුව ඇතුලේ තියෙන එකම මුස්ලිම් පල්ලිය තමයි මේ දකින්නේ. all light houses. ඒක විතරයි මේ ෆවුන්ඩේෂන් එක. මේ සම්පූර්ණ ගල උඩ තියෙන්නේ මේ ගල තමයි කොටන්නේ. light house එකේ ෆවුන්ඩේෂන්. අද වෙනකොට ගාලුකොටුවේ තවත් සුවිශේෂී තැනක්. තුනක් තියෙනවා. පළවෙනි ජම්ප් එක මෙතනින් දාන්නේ. දෙවෙනි ජම්ප් එක අර ගල උඩ කරන මේ පැත්තට. තුන්වෙනි ජම්ප් එක මේ ගලෙන් ඊළඟට එන්නේ මේ ගල දිගේ ඇවිදගෙන අර මංකි ටයිප් එකේ. හෙක්ටයාර 52ක් තියෙන මේ ගාලුකොටුවේ අපි තවත් ඇවිද්දා. මේ තමයි ගාලුකොටුව ඇතුලේ තියෙන එකම ලස්සනම පන්සල. එතනින් පස්සේ අපි ආවේ මූන් ගැලරියකට. විවිධ රටවල සෙබළුන්ගේ නිර්මාණ මෙහිදී අපිට දැක ගන්න පුළුවන් වුණා. ගාලු ඔරලෝසු කනුව 1883 දී දේශීය වෛද්‍යවරයෙකු වුණු ආචාර්ය පී.ඩී. ඇන්තනීස්ගේ අනුස්මරණයක් විදිහට තමයි මේක ඉදි වෙන්නේ.
18 වෙනි සියවසේ ඉදිකළ ලන්දේසීන්ට අයත් පල්ලිය තමයි අපි මේ දකින්නේ. මේ පල්ලියේ පාදමේ මියගිය අයගේ සොහොන් නිර්මාණය කර තිබීම විශේෂිත කරුණක්. ගාලු කොටුව ඇතුළ තුළ ඉදිවුණු මුල්ම කතෝලික පල්ලියක් විදිහට තමයි මේ අපි දකින පල්ලිය සැලකෙන්නේ. මේ දකින කෞතුකාගාරය ඒ කාලේ ගාලු කොටුවේ තනි පුද්ගලයෙකුට අයිතිව තිබුණු විශාලම එක. මේ ගාලු කොටුව සුවිශේෂීම වන්නේ වෙනත් බොහෝ ඓතිහාසික බලකොටු තනිකරම සංචාරක ස්ථාන වෙද්දී මේ ගාලු කොටුව තවමත් ජනාවාශ වී තිබීම පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය වගේම දේශීය සියලු ප්‍රජාවන් තවමත් මෙහි වාසය කරනවා. ජන සම්මිශ්‍රණය වගේම ගොඩනැගිලි සම්මිශ්‍රණය සංස්කෘතික ආගමික සම්මිශ්‍රණයත් මෙහිදී සුවිශේෂී වෙනවා. මේ ගාලු කොටුවේ තියෙන තවත් රසවත් තැන. මේ ගාලු කොටුවට ආවොත් ක්ලිපන්බර්ග් රෙස්ටොරන්ට් එකට එන්න අමතක කරන්න එපා. ලෝකෙ කොහේ ගියත් මේ වගේ තැනක් දකින්න නැති ලංකාවේ තියෙන මේ ගාලු කොටුව බලන්න ඔයත් එක දවසක හරි එන්න මේ විස්තර දැන කියාගන්න.